ඔයා පාඩම් කරන්න කියලා හිතාගෙන මේසේ ඉඳ ගන්නවා. විනාඩි 5කින් ඔයාගේ ඔළුවට 1000ක් සිතුවිලි එනවා. පොඩ්ඩක් Facebook ගිහලා බලන්න ඕනේ. TikTok එකේ එක වීඩියෝවක් බලලම වැඩේ පටන් ගන්නවා. කුස්සියට ගිහලා මොනවා හරි කාලම වැඩේ පටන් ගන්නවා. ක්‍රෂ් එක මේ වෙලාවේ මොනවා කරනවද දන්නේ නැහැ. මැසේජ් එකක් දාලාම වැඩේ පටන් ගන්නවා. මම මේ විභාගේ පාස් වෙන්නම ඕනේද? මේවා ඉගෙනගෙන තේරුමක් තියෙයිද? අනිත් මිනිස්සු ආතල්ලේ ඉද්දි මම මොකටද මෙච්චර නැහෙන්නේ? කතා දෙකක් නැහැ. අනිවාර්යෙන් ඔයත් පාඩම් කරන්න ගත්තට පස්සේ මේ වගේ දේවල් හිතට එනවා ඇති. දුක් වෙන්න එපා. මේ ප්‍රශ්නේ ඔයාට උත්තරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. ලංකාවේ ගොඩක් ළමයි පාඩම් කරන්නේ වැරදි විදිහට. පැය ගාණක් පාඩම් කරලත් අන්තිමට බලද්දි මුකුත් මතක නැද්ද? ඉතින් මේ ප්‍රශ්නෙට මම අද ඔයාලට විසඳුමක් දෙනවා. කොහොමද වේගින් නිවැරදිව පාඩම් කරන්නේ? කොහොමද හරියට ආසාවෙන් පාඩම් කරලා ඒ පාඩම් කරපු දේවල් ටික එක්සෑම් එක දවස වෙනකන් අමතක වෙන්නේ නැති වෙන්න තියාගන්න විදිහ වගේම දවසේ වැඩි කාලයක් පාඩම් කරලත් ඔයා කැමති දේවල් කරන්නත් කාලය හදාගන්නේ කොහොමද කියලා ඔයාට මේ වීඩියෝ එක ඉවර වෙද්දි දැනගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා වීඩියෝ එක ස්කිප් කරන්නේ නැතුව දිගටම බලාගෙන ඉන්න. මොකද මම අන්තිමට කියලා දෙන ටිප් එකෙන් ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ පන්තියේ ඉන්න සුපිරිම මීටරේවත් පාස් කරලා ඇත්තටම වැඩෙක් වෙන්න. ටිප් නම්බර් 1 ඔයාගේ මොලේ පාඩම් කරන එකට රවට්ට ගන්න. මොකද්ද මම මේ කිව්වේ? ඔයාගේ මොලේ හරිම කම්මැලි. ඒක ගොඩක් සාමාන්‍ය දෙයක්. ඔයා මොකක් හරි පාඩමක් පැය 3කින් පාඩම් කරනවා කියලා හිතාගත්තොත් ඔයාගේ මොලේ ඒකට අනිවාර්යෙන් පැය 3ක්ම ගන්නවා. කරන්න තියෙන වැඩේ කොච්චර පොඩි වැඩක් වුණත් ඔයාගේ මොලෙන් එක එක සිතුවිලි දීලා ඔයාගේ වැඩේ කොහොම හරි පැය 3කටම අදිනවා. යම්කිසි කාර්යයකට ඔයා කොච්චර වෙලාවක් දෙනවද? ඒ වෙලාව දක්වාම එම කාර්ය දිග්ගැස්සෙනවා. මම දැන් මේ කියන දේ ටිප් එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් ඒක වළක්වා ගන්න. ඒකට කරන්න ඕනේ ඔයා පාඩම් කරන්න ඉඳගද්දී මම පැය 3ක් එක දිගට පාඩම් කරනවා කියලා හිතන්නේ නැතුව මම එක දිගට විනාඩි 20ක් පාඩම් කරනවා කියලා හිතලා වැඩේ පටන් ගන්න එක. ඉතින් මේක ඔයාගේ මොළයට දැනෙන්නේ ගොඩක් ලීසි කාර්යයක් විදිහට. ඒක නිසා ඔයාගේ මොළේ හොඳට ફોකස් එක තියාගෙන ගොඩක් හොඳට පාඩම් කරන්න ඔයාට උදව් කරනවා. මේ විදිහට ඔයා වැඩේ පටන් ගත්තාම ඔයාගේ මොළෙන් ඔයාට දෙන සපෝට් එකත් එක්ක ඔයා නවත්තන්න කාටවත්ම බෑ. ටිප් නම්බර් 2 වැඩෙක් වගේ ඉගෙන ගන්න. ඇල්බර්ට් අයින්ස්ටයින් එකපාරක් කියලා තියෙනවා. ඔයාට ඔයා ඉගෙනගත්තු දෙයක් සරලව පැහැදිලි කරන්න බැරි නම් ඔයා ඒක හරියට ඉගෙනගෙන නැහැ කියලා. ඉතින් ඔයාට ගොඩක් වේගෙන් ඉගෙන ගන්න ඕනේ නම් ඔයා ඒක කාට හරි උගන්වන්න උත්සාහ කරන්න. ඒ කොහොමද? හිතන්න ඔයා මොන හරි දෙයක් අවුරුදු 5ක ළමයෙක්ට උගන්වනවා කියලා. එහෙනම් ඔයාට ගොඩක් බර වචන පාවිච්චි කරන්නත් බෑ. හරිම සරලව එයාට තේරෙන විදිහට ඒක කියලා දෙන්න ඕනේ. ඉතින් ඒ හින්දා අවුරුදු 5 ළමයෙක්ට ඔයා ඉගෙනගත්තු දේ කියලා දෙනවා කියලා හිතාගෙන ගොඩක් සරලව එයාට ඒක උගන්වන්න බලන්න. අවුරුදු 5 ළමෙක් හොයාගන්න බැරි වුණා කියලා කලබල වෙන්න එපා. ළමෙක් ඉන්නවා කියලා හිතාගෙන ඔයා ඒක එයාට උගන්වන්න. එහෙම උගන්වගෙන යද්දි ඔයා කොහේ හරි තැනක හිර වුණොත් ඔයා ඒ කොටස ආය පාරක් ඉගෙන ගන්න ඕනේ. මොකද ඒ හිර වෙනවා කියලා කියන්නේ ඔයා ඒ කොටස හරියට ඉගෙනගෙන නැහැ කියන එක. අන්තිමේදී ඔයා ඉගෙනගත්තු දේවල් තවත් සරල කරලා උගන්වන්න බලන්න. මේ විදිහට ඔයා කාට හරි දේවල් උගන්වන්ති ඔයා දේවල් මතක තියාගන්නව විතරක් නෙමෙයි ඔයා ඒවා අවබෝධ කරගන්නවත් වෙනවා. ටිප් නම්බර් 3 ඔයාගේ පොතේ ඔයා ලියාගෙන තියෙන දේවල් ආය කියවන්නේ නැතුව ඉගෙනගත්තු දේවල් ටෙස්ට් කරන්න පටන් ගන්න. ඔයාට මොන හරි දෙයක් දෙගුණයක වේගෙන් මතක තියාගන්න ඕනේ නම් මේ ක්‍රමය විද්‍යාත්මකව තහවුරු කරන ලද ගොඩක් වටින ක්‍රමයක්. එකම නෝට් එක 10-15 පාරක් එක දිගට කියවන්න එපා. එක දිගට එකම දේ කියවන වෙනුවට ඔයා කරන්න ඕනේ ඔයාගේ පොත වහලා දාලා ඔයා ඉගෙනගත්තු දේවල් පොයින්ට් විදිහට මතක් කරන එක. ඔයාගේ නෝට් එක දිහා බලාගෙන ඔයා තවත් කොලයක ඒ දේවල් ලියනව වෙනුවට කොලයක් අරගෙන ඒ දේවල් මතකෙන් ලියන්න බලන්න. ඔයාට පුළුවන් ෆ්ලෑෂ් කාඩ් පාවිච්චි කරන්න. මේ ක්‍රමයේ මගිනුත් ඔයාට පුළුවන් දේවල් ගොඩක් ඉක්මනින් මතක තියාගන්න. ටිප් නම්බර් 4 වෙලාව පාවිච්චි කරලා ඔයාගේ ફોකස් එක ක්ෂණිකව වෙනස් කිරීම. ඔයාට කවදා හරි දැනලා තියෙනවද මොකක් හරි දෙයක ඩෙඩ්ලයින් එක ළඟ වෙද්දී ඔයා ඒකට මාර ફોකස් එකකින් වැඩ කරලා වැඩේ කොට දාගන්න try කරනවා කියලා. හරියට නිකන් ඔයා ටර්ම් ටෙස්ට් එකක් ලියද්දී අන්තිම පැය භාගයේ පිස්සු හැදෙලා වගේ ලියාගෙන යන එක. එහෙම නැත්නම් මොකක් හරි assignment එකක් submit කරන්න තියෙද්දී අන්තිම පැය භාගයේ යකා බැඳගත්තා වගේ වැඩ කරලා assignment එක submit කරන විදිහ. ඒක එහෙම වෙන්නේ වැඩේට දින හදිසි අනුව ඔයාගේ focus එක වැඩි කරන නිසා. ඉතින් මේ ක්‍රමය ඔයාට පුළුවන් ඔයාගේ පාඩම් වැඩවලටත් යොදා ගන්න. ඒ කොහොමද? විනාඩි 30කින් ඔයාගේ එලාම් එක සෙට් කරගන්න. මොන හරි එක කොටසක් පාඩම් කරන්න අරගෙන මේ විනාඩි 30 ඇතුළත ඔයාට මේක කරගන්න බැරි වුණොත් මම ෆේල් කියලා හිතාගෙන වැඩ කරන්න ගන්න. විනාඩි 30ක් වැඩ කරාට පස්සේ විනාඩි 5ක පොඩි බ්‍රේක් එකක් ගන්න. පොඩ්ඩක් එහාට මෙහාට ඇවිදින්න. නැත්තම් පොඩි එක්සර්සයිස් එකක් කරන්න. නැත්තම් ඔයාගේ ෆෝන් එකේ නොටිෆිකේෂන් ටික චෙක් කරලා බලන්න. හැබැයි විනාඩි 5යි. වැඩිපුර නෑ. මේ විදිහට විනාඩි 30 ගානේ එලාම් එක සෙට් කරගෙන ඔයා එක්සෑම් එකේ අන්තිම විනාඩි 30 ඉන්න කියලා හිතාගෙන ඔයාගේ වැඩ ටික කරන්න ගන්න. ඊට පස්සේ විනාඩි 5ක බ්‍රේක් එකක් ගන්න. මේ ස්ටෙප් දෙක දිගටම කරගෙන යන්න. මේ ක්‍රමය ඔයාව අනිවාර්යයෙන්ම සාර්ථක කරනවා. මොකද පොඩි කාල පරිච්ඡේද විදිහට වැඩ කරද්දී ඔයාගේ ફોකස් එක ගොඩක් හොඳට තියාගන්න පුළුවන් නිසා. මේ ක්‍රමයට වැඩ කරද්දී ඔයාගේ මොළෙත් ඔයාට හොඳට ફોකස් එක අරන් දෙනවා. මොකද
මොලේ දන්නවා විනාඩි 30කට පස්සේ එයාට බ්‍රේක් එකක් හම්බ වෙනවා කියලා. මේ ක්‍රම නිසා ඔයා වැඩ මග අරින්නේ නැතුව වෙන වෙන ඒවා හිතන්නේ නැතුව ඔයාගේ වැඩේට ෆුල් ෆෝකස් එක දීලා වැඩ කරන්න ගන්නවා. නෝට් එක දිහා බලන් ඉන්න වෙනුවට ඔයා ඇත්තටම වැඩ කරන්න පටන් ගන්නවා. ටිප් නම්බර් 5. අමාරු විදිහට නැතුව ස්මාර්ට් විදිහට වැඩ කරන්න පටන් ගන්න. පාඩම් කරද්දී වෙලාව නාස්ති කරන එක නවත්තන්න. ඔයා ඉගෙන ගන්න දේවල් වලින් ඔයා ඉගෙන ගන්න දේවල් හැම එකක්ම එක වගේ වැදගත් නැහැ. සමහර දේවල් ඇත්තටම ගොඩක් වැදගත් අනිත් ඒවාට වඩා. මේකද කියන්නේ 80-20 රූල් එක කියලා. 80%ක රිසල්ට් එක ඔයාට එන්නේ ඔයා 20%ක් වැඩ කරන දේවල් වලින්. ඉතින් ඒක හින්දා ඔයා ගොඩක් පොඩි සරල කරුණු වලට අවධානය යොමු කරනවට වඩා ගැඹුරු කරුණු වලට අවධානය යොමු කරන්න. අපි බලමු පොඩි උදාහරණයක්. සමහර පාඩම් තියෙනවා ඔයා කොච්චර පාඩම් කරත් ඔයාට ගන්න පුළුවන් වෙන්නේ උපරිම ලකුණු 2යි 3යි නැත්නම් උපරිම 5යි. ඒත් සමහර පාඩම් තියෙනවා ඒ පාඩමත් හරිම පොඩි පාඩමක්. ඒත් ඒකින් ඔයාට ලකුණු 20ක් 30ක් වගේ ලොකු ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඉතින් අපි කොහොමද මේ වගේ දේවල් හොයාගන්නේ? කරන්න තියෙන්නේ ඔයාට පාස් පේපර් ටිකක් අරගෙන බලන්න චෙක් කරලා මොන මොන පාඩම් වලට වැඩිපුර ලකුණු දෙන්නේ සහ මොන මොන පාඩම් වලටද ගොඩක් අඩුවෙන් ලකුණු දෙන්නේ කියලා. ඉතින් මේව තමයි ඔයාගේ පන්තියේ ලකුණු ගොඩක් ගන්න කට්ටියගේ රහස්. ටිප් නම්බර් 6. හොඳ මතකයක් සඳහා මේ ෂෝට් කට් එක පාවිච්චි කරන්න. මේක තමයි ගොඩක් කට්ටිය නොකියන ඒත් ගොඩක් වැදගත්ම ටිප් එක. ඔයා මම මේ කලින් කියලා දීපු ඕනම ක්‍රමයක් පාවිච්චි කරලා කොච්චර හොඳට පාඩම් කරත් ඔයාගේ මොළයට යම්කිසි විවේකයක් අවශ්‍ය වෙනවා. ඔයා ඒ ඔයාගේ ඔළුවට දාගත්තු දේවල් හොඳින් මතක තියාගන්න. ඔයාගේ මොළයට මේ රෙස්ට් එක දුන්නේ නැත්නම් ඔයා පාඩම් කරපු දේවල් ඔයා පාඩම් කරන්න ගත්ත කාලයටත් වඩා වේගෙන් නිකම්ම මතක වෙලා යනවා. ගොඩක් ළමයින්ට වැරදෙන පොයින්ට් එකක් තමයි මේක. ගොඩක් ළමයි බලන්නේ කොහොමද ගොඩක් වැඩියෙන් පාඩම් කරන්න කියලා සහ ගොඩක් ළමයි අවධානය යොමු කරන්නේ කොහොමද මම තව ගොඩක් වැඩියෙන් පාඩම් කරන්න කියන එකට විතරයි. එයාලා අවධානය යොමු කරන්නේ නැහැ කොහොමද මගේ මොලේ මේවා මතක තියාගන්න කියන එකට. ඔයාගේ මොලේ ඔයා පාඩම් කරන වෙලේම ඒවා ඔයාගේ ඔළුවට දාගන්නේ නැහැ. ඇත්තටම ඔයා පාඩම් කරපු දේවල් ඔයාගේ ඔළුවට හොඳින්ම මතකයේ තැම්පත් වෙන්නේ ඔයා නිදාගත්තට පස්සේ. මොකද්ද මං කිව්වේ? එක්සෑම් එක හෙට කියලා තියාගෙන ඔයා මුළු රෑම එක දිගට වැඩ කරනවද? ඇත්තට මේක නරක අදහසක්. පහුවෙනිද උදේ වෙද්දි ඔයාට මතක තියෙන්නේ ඔයා ඊයේ රෑ පාඩම් කරපු දේවල් වලින් ගොඩක් පොඩි දේවල් ටිකක් විතරයි. මුළු රෑක් ඇහැරගෙන පාඩම් කරනව වෙනුවට ඔයා එක්සෑම් එකට කලින් දවසේ පැය 7-8ක නිින්දක් ගත්තා කියන්නේ ඔයා මෙච්චර කාලයක් පාඩම් කරපු දේවල් ඇත්තටම ඔයාගේ මොලේ හොඳින් තැම්පත් වෙනවා කියන එක. ඉතින් නිින්ද කියලා කියන්නේ ඇත්තටම ඔයාට පාඩම් කරපු දේවල් දීර්ඝකාලීනව මතක තියාගන්න ගොඩක් හොඳ ක්‍රමයක්. ඒ වගේම ව්‍යායාම කරන එකත් දීර්ඝකාලීන මතකෙට ගොඩක් ලොකු ප්‍රයෝජනයක් වෙනවා. ඇවිදින එකත් ඒ වගේම ඔයාගේ මතකයේ වැඩි කරන්නත් ගොඩක් ලොකු ප්‍රයෝජනයක් වෙනවා. ඉතින් මම මේ කියලා දීපු දේවල් ඒ විදිහටම කරනවා නම් ඔයාට පුළුවන් ඇත්තටම ඔයා පාඩම් කරන දේවල් ගොඩක් හොඳින් මතක තියාගන්න. ඉතින් පාඩම් කරගෙන යද්දි ඔයාට තව මොන හරි ප්‍රශ්න මතුවෙනවා නම් ඒ ප්‍රශ්න පල්ලෙන් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. මම පුළුවන් ඉක්මනට ඒ හැම ප්‍රශ්නයකටම උත්තර අරන් එන්නත් බලාපොරොත්තු වෙනවා.